අපි හැමෝම විවිධ කෑමවල රස බලන්න ආසයි. ඒත් ඔයා දන්නවද? ලෝකේ සමහර කෑම වර්ග තියෙනවා ඒවා වැරදි විදියට හැදුවොත් හරි, ඒ වගේ වැරදි කෑල්ලක් කැවුනොත් හරි, ඔයාගේ ජීවිතේ අන්තිම කෑම වේල ඒක වෙන්න පුළුවන්. අද මම ඔයාලට කියන්න යන්නේ ලෝකෙත් තියෙන අතිශය රසවත් වගේම අතිශයින්ම මාරාන්තික ආහාර පහක් ගැන. මේ ලයිස්තුවේ අන්තිමට තියෙන කෑම වර්ගය සමහර විට ඔබේ ගෙදරත් තියෙන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න. අංක 1 තමයි ෆුකු මාළුවා. ලයිස්තුවේ පළමු තැන ගන්නේ ජපානයේ ෆුකු මාළුවා. මේ මාළුවාගේ අක්මාව සහ බිත්තරවල මාරාන්තික විෂක් තියෙනවා. මේ විෂ සයනයිඩ් වලට වඩා 100 ගුණයකටත් වඩා බලවත්. මේ මාළුවා උයන්න ජපානයේ අවසර ලැබෙන්නේ වසර ගණනාවක් පුහුණුව ලැබූ විශේෂ බලපත්‍රලාභී සූපවේදීන්ට විතරයි. පොඩි හරි වැරදීමක් වුණොත් ඒ කෑම කන කෙනාගේ මාංශ පේශි අක්‍රිය වෙලා හුස්ම ගන්න බැරුව විනාඩි කිහිපකින් මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට අංක 2. මේක ජමයිකාවේ ජාතික පළතුරු වන අකි පළතුර. මේ පළතුර බලන්න හරිම ලස්සන වුණාට ඒක નિયમિત විදියට ඉදෙන්න කලින් කෑවොත් ජමයිකානු වමනේ රෝගය වැළඳෙනවා. ඒකට හේතුව මෙහි තියෙන විෂ වර්ගයක්. මේ පළතුර ඉදුණාම ඉබේම විවෘත වෙනකම් ඉන්න ඕනේ. එහෙම නැතුව බලෙන් කඩලා කෑවොත් එහෙම ඒක මාරාන්තික වෙනවා. අංක 3 තමයි සජීවී බූවල්ලා. දකුණු කොරියාවේ ඉතාමත් ජනප්‍රිය කෑමක් තමයි සන්නක්ජි. මේකේ තියෙන භයානකකම විෂ නෙවෙයි. මේ බූවල්ලව පණ පිටින් කෑලි වලට කපලා වහාම පිළිගන්වනවා. ඔයා ඒ කෑලි කනකොට බූවල්ලගේ අඬවල තියෙන උරා ගන්නාසුළු කොටස් ක්‍රියාකාරීව පවතිනවා. ඔබ එය හරියට හපලා ගිල්ලේ නැත්නම් ඒ අඬු ඔබේ උගුරේ ඇලිලා හුස්ම හිරවීමෙන් මරණයට පත්වීමේ අවදානමක් තියෙනවා. සෑම වසරකම මේ නිසා කීප දෙනෙක් මිය යනවා. අංක 4 තමයි කොපු හතු. හතු කියන්නේ අපි කවුරුත් කන්න ආස කෑමක්. හැබැයි ලෝකේ තියෙන ඩෙත් කැට් කියන හතු වර්ගය දකින්න ලැබෙන්නේ සාමාන්‍ය හතු වගේමයි. ලෝකයේ හතු විෂවීම නිසා සිදුවන මරණ වලින් 90%කටම වග කියන්න ඕන මෙන්න මේ හතු වර්ගය. මේකේ තියෙන අමාටොක්සින් කියන සංයෝගයෙන් ඔබේ අක්මාව සහ වකුගඩු සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. මේකේ තියෙන භයානකම දේ තමයි මේ හතු වර්ගයේ පිසීමෙන් හෝ රත් කිරීමෙන් එහි විෂ නැති වෙන්නේ නැහැ. අංක 5. අන්තිම එක තමයි අපිට ගොඩාක් හුරුපුරුදු මඤ්ඤොක්කා. ඔයා පුදුම වෙයි. හැබැයි අමු මඤ්ඤොක්කවල සයනයිඩ් නිපදවිය හැකි ද්‍රව්‍ය අඩංගු වෙනවා. මඤ්ඤොක්කා උයද්දී වහලා උයන්න එපා කියන්නේ ඒ නිසා. ඒ වගේම මඤ්ඤොක්කා එක්ක ඉඟුරු හෝ සමහර කෑම වර්ග කෑමෙන් විෂ වෙන්න පුළුවන් කියලා අපේ පැරැන්නන් කියන්නේත් විද්‍යාත්මක පදනමක් ඇතුව. નિયમિત පරිදි පොත්ත ඉවත් කරලා හොඳින් තම්බලා ගත්තේ නැති වුණොත් මඤ්ඤොක්කා කියලා කියන්නේ ඊටාම භයානක ආහාරයක්. ඉතින් මේ කෑම වර්ග වලින් ඔයා වැඩිපුරම බය වුණේ මොන කෑමටද? මඤ්ඤොක්කා ගැන මේ කියපු විස්තරය ඔයා කලින් දැනගෙන හිටියද? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ තවත් කෑම ಜಾති ගැන ඔයාලා දන්නවා නම් ඒ ගැන අනිත් අයට දැනගන්න ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අමුතු වීඩියෝ දිගටම නරඹන්න නම් අපේ YouTube channel එක දැන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු.